සුබ දවසක්. අපි පටන් ගන්න යන්නේ ආකිටෙක්චර් ඩිසයින් කෝස් එක. එතකොට මෙතනදී මේ කෝස් එකට කලින් ගොඩක් අයට ප්‍රශ්න එන්න පුළුවන්. කෝස් එක මොකද්ද, මොනවද උගන්වන්නේ, ඔය වගේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් WhatsApp එකට යොමු කරන්න පුළුවන්. ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් අහන්න. ඔයාලට කෝස් එකට අමතරව කෝස් එක යන දේවල් වලට අමතරව තව ඉගෙන ගන්න දේවල් ඒ සම්බන්ධයෙන් ඕන ඒවා තියෙනවා නම් ඒවට සම්බන්ධ වීඩියෝස් උත් ලබා දෙනවා. මෙතනදී දැන් අපි යන්නේ ආකිටෙක්චර් ඩිසයිනින් පැත්තනේ. ඒක 2D 3D දෙපැත්තම ආවරණය වෙන විදිහට තමයි යන්නේ. මුලින්ම මම කියන්නම් මොකක්ද අපේ ආයතනය කියන එක. අපේ ආයතනය තමයි CGFX Multimedia Institute. මීට කලින් කොරෝනා වලට කලින් ආයතනය තිබ්බේ පේරාදෙණියේ තිබ්බා, පිළිමතලාවේ තිබ්බා. මේ වෙනකොට සිසුන් 500කට අධික ප්‍රමාණයක් අපේ ආයතනයෙන් ඉගෙනගෙන තියෙන ඔන්ලයින් නෙවේ. අපේ ආයතනය තුලට පැමිණලා ඉගෙනගෙන තියෙනවා. එතකොට අපේ ආයතනය පටන් ගත්තේ 2015 දෙසැම්බර් මාසයේ තමයි ආරම්භ කරේ. එතකොට ඒ කාලය අතරතුර අතිවිශාල සිසුන් ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙනවා. ඒ ආපු සිසුන්ගෙන් 100ට එකක් වගේ ඇර අනිත් ඔක්කොම රැකියා කරන අය තමයි ගොඩක් අය සහභාගී වුණේ. පාසල් සිසුන් ගත්තොත් 100ට එකක වගේ ප්‍රමාණයක් තමයි සහභාගී වුණේ. මෙතනදී මේ යන පාඨමාල වෘත්තිමය මට්ටමේ යන ඒවා. ඒක නිසා ගොඩක් අයට ජොබ් එකකට ගියාට පස්සේ තමයි එන අවශ්‍යතාව මත තමයි කෝස් තෝරගන්නේ. කොරෝනා කාලේම සිසුන්ගේ පහසුවට අපි ඔන්ලයින් පාඨමාලා කරගෙන ගියා. එතකොට ඒ විදිහටම දිගටම දැන් අපි ඔන්ලයින් පැත්තෙන් තමයි යන්නේ. මොකද ඒක සිසුන්ට එක අතකට ගොඩක්ම පහසුයි. හේතු කාරණා විදිහට ගත්තොත් එකක් සිසුන්ට ආයතනයට එන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රවාහන වියදම් නැහැ. එතකොට තමන් එනකොට ඇඳුම් පැළඳුම් ඕනේ, ඒ දේවල් වලට යන වියදම් අවම වෙනවා. ඔයාලට වෙනම දවසක් වෙන් කරගන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ආයතනයකට එනකොට. දැන් මෙතනදී ඔයාලට කෝස් එක තියෙන දවස් ගාණයි, පාඨමාලාවට වැය වෙන මුදලයි දවස් ගාණෙන් බෙදලා බැලුවොත් දවසකට වැටෙන්නේ ගමන් වියදමටත් වඩා අඩු ගාණක්. ඒක නිසා මූල්‍යයෙන් පැත්තෙන් නම් ලොකු අවස්ථාවක් ඔයාලට තියෙනවා. ආකිටෙක්චර් එක අපි මීට පෙර නැවැත්තුවා. දැන් අලුතෙන් ආය පටන් ගන්නවා අපි. එතකොට එතෙන්දී හඳුන්වා දීමේ කෝස් එකක් විදිහට තමයි දැන් මේ බැච් එක පටන් ගන්න යන්නේ. එතකොට ඒ හේතුව නිසා තමයි අපි මේ වගේ ගොඩක් අඩු මුදලකට දෙන්නේ. ඒකේ අපි උගන්වන මුදුකාංග වෙන්නේ Autodesk AutoCAD කියන මුදුකාංගය, Adobe Photoshop කියන මුදුකාංගය, Autodesk 3D Max කියන මුදුකාංගය, Lumion 3D කියන මුදුකාංගය. මේ ටික තමයි යන්නේ. මෙතනදී පහසුවෙන් ග්‍රහණය කරගෙන ලේසියෙන් කරන්න පුළුවන් වෙන විදිහට තමයි යන්නේ මේ කෝස් එකේදී. එතකොට ඔයාලට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඊටාම පොඩි මුදලක්, ගමන් වියදමටවත් වැය වෙන්නේ නැති මුදලක් තමයි පාඨමාලාවට වැය වෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එක යද්දී කාලය ගොඩක් අඩු වෙන්න හේතුව වෙලා තියෙන්නේ අපි ප්‍රැක්ටිකල් කරන ටික ඔයාලට දුන්නාම අපි ඔයාලා කරලා ඉවරනකම් අපි එතන බලන් ඉන්නේ නැහැ නේ. ඔයාලට කැමති වෙලාවක ප්‍රැක්ටිකල් ටික කරන්න පුළුවන්. දැන් අපි ආයතනයක් තුල ගත්තොත් එහෙම අපි මේ දවසට ලෙසන් එක වෙන් කරගන්න ඕනේ. ඊට අමතරව කාලයක් වෙන් කරගන්න ඕනේ ප්‍රැක්ටිකල් වලට. එතකොට එතෙන්දී අපිට ලොකු කාලයක් වැය වෙනවා. අවම මිලකට තමයි මේ දවස්වල කෝසස් ඔන්ලයින් නිසා අපි ලබා දෙන්නේ හඳුන්වා දීමට නිසා. නැත්තම් ඊළඟ කණ්ඩායම් වලට යනකොට ටික ටික වැඩි කරනවා. අනිත් එක මේ පාඨමාලාවේදී අපි ලොකු කාලයක් ගන්නෙ නැහැ. පුළුවන් තරම් ඉක්මනට යන්න පුළුවන් විදිහට සරල කරලා තමයි මේ පාඨමාලාව දීලා තියෙන්නේ. ඔයාලා යූස් කරන ඩිවයිස් එකට අදාළව ටයිම් එක, ඔයාලා කොච්චර වෙලාවක් ලෙසන් එක බැලුවද, ඒ විස්තර දේවල් අපේ ඩේටාබේස් එකට ලෙසන් එක බලන වෙලාවේ එනවා. එතකොට එතනදී ඔයාලා වෙනම ඔයාලට ස්ක්‍රීන් කැප්චර් කරන, වීඩියෝ කැප්චර් කරන ඒවා පාවිච්චි කරන්න බෑ. ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්. වීඩියෝ කැප්චර් කරන ඒවා පාවිච්චි කරන්න බෑ. අනිත් එක වීඩියෝ වලට ලොකු ඩේටා කැපැසිටි එකක් යන්නේ නැහැ. අපි ගොඩක් උපරිම පුළුවන් තරමටම මේවා මේ කම්ප්‍රෙස් කරලා තියෙන්නේ, එන්කෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා එතකොට මොනවද මෙතනදී අපිට උගන්වන දේවල් කියන එක දැන් ප්‍රශ්නයන් ගොඩක් අයට. අපි බලමු. මම ලිස්ට් එක පෙන්නන්නම් අදහසක් ගන්න. ඔයාලට හම්බ වෙනවා වාස්තු විද්‍යාව. මුලින්ම වාස්තු විද්‍යාව මෙතනදී මේවාගේ තියෙන්නේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රවීණයන්ගේ ලබාගත් උත්තර අනුව සකස් කරපු පාඩම් මාලාවක් තමයි මෙතන තියෙන්නේ. මේක ෆ්‍රී දෙන්නේ. මොකද මේ කෝස් එකක් අපේ නෑ. වාස්තු විද්‍යාව කියලා කෝස් එකක් අපේ නෑ. මීට කලිනුත් තිබ්බ කෝසස් වලදී ස්ටුඩන්ට්ස්ලා රික්වෙස්ට් කරා වාස්තු විද්‍යාවත් පුළුවන් නම් ටිකක් කියලා දෙන්න කියලා. අන්න ඒ හේතුව නිසා ඇඩ් කරා. හැබැයි ඒක කෝස් එකට අදාළ නෑ. මේක ෆ්‍රී ඔයාලට ලබා දෙනවා වාස්තු විද්‍යාව සම්බන්ධයෙන්. එතකොට මෙතනදී යනවා පදිංචියට සුදුසු ගමක් තෝරගන්නේ කොහොමද? පළමු අකුරට අදාළ අංකය තෝරගන්නේ කොහොමද? සුදුසු ගමක් තෝර ගැනීම, අකුරු ගණන අනුව සුබ අසුබ, ඒ විදිහට ගොඩක් දේවල්. භූමියේ හැඩය, භූමියේ පාදම, පාද වර්ග, මුළු පරස් හරින හැටි,
අත්තිවාරම් වල පාද බෙදෙන විදිහ, බිත්ති බඳින්න සුදුසු තැන් තෝරගන්න විදිහ, දොරවල් පිහිටි දිශාවල් අනුව සුබ අසුබ වෙන විදිහ, උළුහව් තබන විදිහ, එතකොට ඒ වගේත් සුබ අසුබ වෙන දේවල්, ඊළඟට සුබ ස්ථානයක උළුහව් තැබීම, දැනට තියෙන නිවසක් නම් ඒකට අලුතෙන් කොටසක් එකතු කරනවා නම් එකකින් කොටසක් ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් මූලික දෝෂ වර්ග ගැන, දිශාව හඳුනා ගැනීම, දිශාවන් පිළිබඳ සුබ අසුබ, ගිනි කතරය, වහලය ගැසීමේ වාස්තු විද්‍යාව, සොහොන් පරාල සහ මරුවැණය, දොර ජනෙල් සඳහා වාස්තු විද්‍යාව, ප්‍රධාන දොරට එල්ලවන බාහිර දෝෂ, මංගල දොර භාවිතයේදී යෙදෙන දෝෂ, සෙසු දොරවල් භාවිතයේදී යෙදෙන දෝෂ, ඔය වගේ ගොඩක් දේවල් යනවා. ජනෙල්, උළුහව්, එතකොට මිදුල පිළිබඳ, වැසිකිලි පිළිබඳව, ලිඳ, ඊළඟට ඉඩ මේ දල සැලැස්ම අඳින හැටි කතා කරනවා. අපි පෑනයි පැන්සලයි පාවිච්චි කරලා අඳින්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් වෙනම ලෙසන්ස් ටිකක් යනවා. මේක තමයි කෝස් එකේ යන ටික වෙන්නේ. ඊළඟට මේ ටික මේ වාස්තු විද්‍යාව ෆ්‍රී හම්බෙන්නේ ඔයාලට. මේ නිවසේ දල සැලැස්ම අඳින විදිහ. මොකද මුලින්ම ඉඩ මේ දල සැලැස්මක් අඳිනවා. ඊට පස්සේ නිවසේ දල සැලැස්මක් අඳිනවා. ඊට පස්සේ අපි එනවා AutoCAD මුදුකාංගයට. AutoCAD මුදුකාංග හඳුන්වලා දෙනවා. ඊළඟට මුදුකාංගය අපි ලබා දෙනවා. ඔයාලට ඒක ස්ථාපනය කරගන්න විදිහ කියලා දෙනවා. ඊළඟට ඒකේ මූලික දැනුම ටික කතා කරනවා. වාස්තු විද්‍යාව කියන එක නැත්තම් මේ ආකිටෙක්චර් කියන එක පැත්තකින් තියලා මුලින්ම software එක පාවිච්චි කරන්න හුරු වෙන්න ඕනේ. ඒක නිසා මුදුකාංගයේ මූලික දැනුම ලබා දෙනවා. ඊට පස්සේ අපි ආරම්භය ගන්නවා අදාළ ප්ලෑන් එකත් එක්ක. එතකොට එතනදිත් AutoCAD වලින් මේ භූමියේ සැලැස්ම අඳිනවා. ඊට පස්සේ නිවසේ සැලැස්ම අඳිනවා, දොරවල් ජනෙල් අඳිනවා. ඊළඟට අවශ්‍ය ඒ අදාළ තැන් නම් කරන දේවල් සම්බන්ධයෙන් යනවා වෙනම පාඩමක්. දොරවල් සහ ජනෙල් වල වගුව හදාගන්න හැටි, අගයන් යොදන හැටි, ගෘහ භාණ්ඩ ඇතුළත් කරන විදිහ, ඊළඟට පැති සැලැස්ම අපි එලිවේෂන් එක කියනවා. ඒක අඳින හැටි, වහලේ අඳින හැටි, දොරවල් සහ ජනෙල සකසන විදිහ, ඊළඟට ගෙවත්ත සකස් කරගන්න විදිහ, ඉදිරිපස සැලැස්මක් හදාගන්න විදිහ, ඊළඟට සැලැස්ම අවසන් කරනවා. ඊට පස්සේ තමයි එන්නේ සැලැස්ම පිටපත් කරන විදිහ ගැනත් අපි කතා කරනවා. ඒ කියන්නේ print කරගන්න එහෙම කොහොමද. ඊට පස්සේ මෙන්න මේක නම් ඔයාලට කොහෙවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති එකක්. මේක ඇතුළත් කරන්න හේතුව අපේ CGFX Institute එක විතරක් නෙවෙයි, CGFX Studio එකක් තියෙනවා. එතකොට ස්ටුඩියෝ එකෙන් අපි මේ ප්‍රොජෙක්ට් ගන්නවා, අපිට වැඩ හම්බ වෙනවා. එතකොට ඒ වගේදී clientsලා රික්වෙස්ට් කරපු දේවල් තමයි අපි මේ ඇඩ් කරලා තියෙන්නේ. Photoshop වලින් වර්ණ සැලැස්මක් කියන එක ඕක ගොඩක් අයට මොකක්ද කියලා හිතා ගන්න බැරි දෙයක්. Photoshop කියන මුදුකාංගය භාවිතා කරලා අපි AutoCAD වලින් හදාගන්න සැලැස්මක් වර්ණවත් සැලැස්මක් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ගාඩන් එක, ගෙවල් දොරවල්, වහන හැමදේම ඇතුළත් කරලා ලස්සනට අපි හදාගන්නවා වර්ණවත් සැලැස්මක්. එතකොට ඒකට අදාළ මුදුකාංගය අපි ලබා දෙනවා. මුදුකාංගය ස්ථාපනය කරන හැටි, ඒ දේවල්, ඊට අමතරව අවශ්‍ය පින්තූර ගන්න විදිහ, කිසිම වියදමක් නොදරා ඒ දේවල් අපි කොහොමද හොයාගන්නේ, ඒ වගේ දේවල් ගොඩක් ගැන කතා කරනවා. ඊට පස්සේ අපි එනවා 3D Max වලට. 3D Max හඳුන්වා දීමට එනවා. එතන ඉඳන් මුදුකාංගය ස්ථාපනය කරන තැනට එනවා. එතකොට මුදුකාංගයේදීත් අපි මෙතනදී ඔයාලට ලබා දෙනවා ඔයාලගේ තියෙන පරිගණකයට ගැලපෙන performance වලට match වෙන මුදුකාංගය අපි ලබා දෙනවා. ඒක නිසා ඔයාලා බය වෙන්න එපා. මම පරිගණක ඇති වෙයිද මදි වෙයිද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක නිසා අපි එතනදී ගැලපෙන මුදුකාංගය අපෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනදී කරන්නේ 3D Max වලදී මේ අපි AutoCAD වලින් හදපු plan එක 3D Max වලට ගෙනල්ලා එතනදී ත්‍රිමාන නිවසක් විදිහට ඉදි කරගන්න එක ගැන තමයි කතා කරන්නේ. එතකොට 3D Max මුදුකාංගය දන්නේ නැති අය ඉන්නේ. ඒක නිසා අපි 3D Max මුදුකාංගයේ මූලික දැනුමේ ඉඳන් කතා කරනවා. එතකොට පොඩි පොඩි දේවල් වල ඉඳන් මේක මුදුකාංගය කොහොමද හසුරවගන්නේ ඒ කියන දේවල් වල ඉඳලම තමයි එන්නේ. ඊට පස්සේ තමයි සැලැස්මට අදාළ දේවල් වලට එන්නේ. එතකොට එතනදී ත්‍රිමාන ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් නිම කරනවා. ඊළඟට තමයි එන්නේ වැදගත්ම මුදුකාංගයට Lumion 3D. මේකට නම් ටිකක් performance වැඩි පරිගණකයක් ඕන වෙනවා. ඔයාලගේ මදි නම් තියෙන්නේ ඒකට ගැලපෙන version එකක් අපෙන් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඔයාලා වැඩ කරගෙන යද්දී ඕනනම් ඔයාලට ඒකේ එන income එකෙන්ම ඔයාලගේ තියෙන පරිගණකය upgrade කිරීමක් හෝ නැත්නම් වෙන පරිගණකයක් මිලදී ගැනීමට යන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ගත්තොත් එහෙම අපි ඩිසයින් කරන ගයක් ගත්තොත් සාමාන්‍ය එකක් නම් අඩුම 50000 දවස් 2-3 වගේ ඩිසයින් කරන එක නම් 50000කට වගේ යන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂයේ එතනින් එහා යන අවස්ථා තියෙනවා. මම උදාහරණ කීපයකට පෙන්නන්නම් ඉදිරියේදී. අපි එතකොට මේ
මුදුකංග මේකෙත් ස්ථාපනය කරන හැටි කතා කරනවා. ඊට පස්සේ මේකෙත් ගෘහ භාණ්ඩ ඇතුළත් කරන ඒවා, මිනිස්සු දාලා ඇවිද්දවන ඒවා, වාහන යන විදිහට හදන ඒවා, කාලගුණය වෙනස් වෙන විදිහට හුළඟ එනවා, ලයිට් රෑ වෙනකොට ලයිට් නිකම්ම පත්තු වෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න මේකේ. එතකොට අපිට ඕන වර්ණ වලට වෙනස් කරගන්න විදිහ අපි අර 3D Max වලින් හදපු ගේ තමයි ගේන්නේ එකට. එතන ගෙනල්ලා ඒ ගේම තමයි වර්ණ කරලා අවශ්‍ය ෆර්නිචර් ගෘහ භාණ්ඩ ඇතුළත් කරලා මිනිස්සුද සත්තුද ඒ වගේ තව අමතර ගෙවල්ද ඕනේ හැමදේම ඇතුළත් කරලා අංග සම්පූර්ණම ඇනිමේෂන් එකක්ම ගන්න විදිහටත් ඡායාරූප ගන්න විදිහටත් ගිහිල්ලා ඊට අමතරව ඇනිමේෂන් එකේදී ශබ්ද ඇතුළත් කරන විදිහ ඔයාලගේ ලෝගෝ එක එතකොට තව වෙන ඕන කරන ටෙක්ස්ට් ඇතුළත් කරන්නේ කොහොමද? ඒ විදිහට සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එක අවසන් කරන විදිහටම තමයි මේ ලෙසන්ස් ටික යන්නේ. ඒක නිසා ඔයාලට මේ වගේ මිලකට නම් මේ වගේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මුදුකාංග ලොකු ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන් මූලික දැනුමේ ඉඳන්ම Lumion 3D Max, Photoshop, AutoCAD කියන මුදුකාංග එතනින් 4ක්ම හම්බ වෙනවා. එතකොට වාස්තු විද්‍යාව ටික නොමිලේ හම්බ වෙනවා. කොහොම කෝස් එකක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේක මිස් කරගන්න එපා. ඊට අමතර ඔයාලට මෙතන දැනට ඇඩ් කරලා නැහැ. වෙනම මේක ඉවර කරපු ගමන් වෙනම අය වීඩියෝ එකක් ලබා දෙනවා. මේක තමයි ඔෆිෂියල් පේජ් එක වෙන්නේ. GFX Multimedia Studio and Institute කියන එක තමයි ඔෆිෂියල් පේජ් එක වෙන්නේ. දැන්ට නම් 2000 ගණක් ඉන්නවා පේජ් එකේ. එතකොට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ආවොත් මේ කෝස් එක ගැන අපි දාලා තිබ්බ ඇඩ් එක තව පහලට එමු. අපි ටිකක් වැඩිපුර ගේම් කෝස් එක ප්‍රොමෝට් කරා. ඒකත් ගොඩක් තියෙනවා. මේ තියෙන එකක් 3D වලින් හදපු. ඔයාලට ඒ වගේ ඇවිල්ලා බලන්න පුළුවන් පින්තූර. මේවා නම් මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කරපු එකක් කෙනෙකුට කරලා දීපු එකක්. මේක නම් ගොඩක් කාලයකට කලින් කරපු එකක්. ඒ දවස්වල නම් ලක්ෂ 2යි ගානකට වගේ කරේ. ඊළඟට මේ තව ප්‍රොජෙක්ට් එකක්. මේක ඩුබායි වල ප්‍රොජෙක්ට් එකක්. මේක මාවල් මේජින් කියන කම්පැනි එකක මේ ස්ටෝල් එකක් ඩිසයින් කරපු එකක් තියෙන්නේ. එතකොට මේකත් අර මුදුකාංග ටිකම භාවිතා කරලා කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි තියෙන්නේ. මේක මේ 1 මිලියන් ප්‍රොජෙක්ට් එකක්. වැඩේ කරන්න දවස් 2යි. එතකොට මේ තියෙන්නේ තව ප්‍රයිම් ලෑන්ඩ් එකේ. මේක නම් ගොඩක් කාලයකට කලින් අවුරුදු 13කට විතර කලින් කරපු අය හොයන්න බෑ පහළ අමාරු. ඒ නිසා ආපහු ඒවා කීපයක් අරන් අපි උඩට දැම්මා. මොකද ස්ටුඩන්ට්ස්ලාට බලා ගන්න ඕන නිසා. එතකොට මේක හදනකොට නම් අපේට ආයතනයේ තිබ්බෙත් වේගයේ උපරිම තියෙන පරිගණකයක් ගත්තොත් එහෙම කෝටුඩු වගේ පරිගණකයක් භාවිතා කරලා තමයි මේක කරලා තියෙන්නේ. RAM එක 1GB 256VG එකක් තිබ්බ පරිගණකයක් භාවිතා කරලා කරපු එකක් මේ තියෙන්නේ. එතකොට ඒක Lumion තිබ්බේ නෑ. මේ තව ප්‍රොජෙක්ට් එකක්. මේ තව එක සරල එකක්. මේ තව එකක්. මේක ඉන්ටීරියර් එකක්. එතකොට මේ තියෙන්නේ Lumion එහෙම භාවිතා කරලා කරපු එකක්. ඔයාලට තව මේකේ බැලුවොත් හොයාගන්න පුළුවන් වීඩියෝ එහෙමත් තියෙනවා. මේ තව ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේක කොළඹ ප්‍රදේශයේ ඉදි කරන්න තිබ්බ එකක ලොකු ප්‍රොජෙක්ට් එකක්. හරි ඒ විදිහට මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට පහලට ආවොත් පේජ් එකේ කරපේවා තියෙන ගොඩක් පහලට. හරි එතකොට මේක තමයි පේජ් එක. ගොඩක් දේවල් ඇති වීඩියෝ ගත්තොත් රීල්ස් වලින් මේකක් ඇල්ලට සම්බන්ධව ගවර්න්මන්ට් කරපු ප්‍රොජෙක්ට් එකක්. මේක නම් ක්ලාස් එක කරපු ප්‍රොජෙක්ට් එකක්. මේකත් ක්ලාස් ප්‍රොජෙක්ට් එකක්. මේ තව එක ප්‍රොජෙක්ට් එකක්. ඒ විදිහට ඔයාලට හොයාගන්න පුළුවන්. අපි මේ පේජ් එකේ නැතුව මේ YouTube වලත් ගොඩ දාලා තිබ්බා. මේවා බලන්න ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මොන වගේ දේවල්ද යන්නේ කියලා. ඔයාලට දෙන මේ ලොගින් එක වෙන කාටවත් දෙන්නත් බෑ. රෙකෝඩ් කරලා තියාගන්නත් බෑ. ස්ක්‍රීන්ෂොට් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඒ අදාළ තැන්වලදී වාස්තු විද්‍යාව වල නම් ගොඩක් වෙලාවට ඒ chart වල එහෙම ස්ක්‍රීන්ෂොට් ගන්න වෙයි. ඒ විදිහට පාවිච්චි කරන්න. හැබැයි දුරකථනයක් පාවිච්චි කරනවා වෙනුවට පරිගණකයක් පාවිච්චි කරනවා නම් හොඳයි. වීඩියෝ බලන්න නැත්නම් ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන දුරකථනයක් නම් තියෙන්නේ ටැබ් එකක් වගේ නම් ගොඩක් දුරට ප්‍රශ්නයක් නැහැ. දැන් ඩේටාබේස් එකේ අපේ රෙකෝඩ් වෙනවනේ. ඔයාලා කොච්චර වෙලාවක් වීඩියෝ බලනවද, මොකද්ද පරිගණකය, මොකද්ද බ්‍රවුසරේ, ඒ වගේ විස්තර ගොඩක් ගබඩා වෙනවා ඒ ලෙසන් එක බලන වෙලාවෙදී. එතනදී ඔයාලගේ තිබ්බොත් අපි එපා කියලා තියෙන දෙයක් කරලා තිබ්බොත් ලයිසන් එක කැන්සල් වෙනවා. ඒක නිසා ඒක ගැනත් හිතන්න.
බය වෙන්න එපා. මේක ගොඩාක් අමාරුත් නෑ. අනිත් එක ගොඩාක් සරලව යන්නේ. ගොඩාක් ලේසියෙන් ඉක්මනින් අල්ලගන්න පුළුවන් පාඨමාලාවක් තියෙන. වාස්තු විද්‍යාව තමයි චුට්ටක් අර නිකන් පැටලෙනවා වගේ තියෙන්න පුළුවන්. මේ මොකද ඒවා අහලත් නැති જાති තියෙන. හැබැයි මතක තියාගන්න වාස්තු විද්‍යාවට තියෙන 100%ක්ම ගයක් නම් කවදාවත් හදන්න හම්බෙන්නේ නෑ. ඒක නිසා එකෙන් අර ගන්න පුළුවන් පොදුවේ දේවල් ටිකක් අනුකූලව තමයි හදන්නේ. ඒවත් අපි විස්තර කර කර තමයි ප්ලෑන් එක අඳින්නේ. ඒක නිසා ඔයාලට ඒවත් මේ ටච් කරගෙන යන්න පුළුවන්. මම ආරාධනා කරනවා ආකිටෙක්චර් කෝස් එකට සහභාගී වෙන්න කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෲප් එකට යොමු කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.